හායි ළමයි. ඔයාලට මාව සමහරක් විට පේන්නේ නැතුව ඇති. මොකද මේ සුලි කුණාටු තත්ත්වයක් එක්කන් අපි පොළොන්නරුවේ අපේ ගෙවල් පැත්තට කරන්ට් එකක් නැහැ. කරන්ට් එකක් කපලා කනෙක්ෂන් එකක් කපලා හැමදේම පාරවල් වලට ගස් වැටිලා එක දෙයක් නෙවෙයි සෑහෙන දෙයක් වෙලා තියෙනවා. මට පාරවල් වලට වැටිච්ච ගස් මට එළියට යන්න පුළුවන් වෙච්ච ගමන් මං ඔයාලට පෙන්නන්නම්. මාර සුලි කුණාටුවක් ඇවිල්ලා තියෙන්නේ මේ වෙලාවේ. මං ඔයාලට පෙන්නන්නම්. ඔම් බලාගෙන ඉන්න. හොඳටම වහිනවා මේ ටිකේම හොඳටම වහිනවා. පේනවනේ හුලඟ මාර විදියට තද වෙලා තියෙන එක වෙලාවකට මාර විදියට තද වෙලා ගසාගෙන යන විදියටම හුලං එනවා. ආයෙ ටිකක් අඩු වෙනවා ආයෙ ටිකක් කැඩෙනවා පේනවනේ. හුලඟ ඊටම වියරු වෙලා තියෙන්නේ මේ. ඇහෙනවද ඔයාලට හුලං සද්ද? මාර හුලං සද්දයක් තියෙන්නේ ඔය. මේ වැස්ස නිසා මනම් පිටියේ යට වෙලා තිබ්බා. පාරවල් වලින් වතුර දාලා තිබ්බා වාහන වලට යන්න එන්න බැරි තත්ත්වේ. ට්‍රේන් එක විතරයි තාම වැඩ කරන්නේ. ට්‍රේන් එක විතරයි ඉතින් තාම වැඩ කරන්නේ. දැන් එන්න මේ හුලන් තත්ත්වයක් වැඩි වෙලා තියෙනවා. මොකද මේ එක සුලි කුණාටුවක් නෙවෙයි සුලි කුණාටු දෙකක් මේ වෙලාවේ මේ තත්ත්වෙත් එක්ක ඇත්තටම මට සුලි කුණාටුවේ නමවත් මතකට එන්නේ නැහැ. හැබැයි මේ තත්ත්වය ගැන මට එළියට බහින්න පුළුවන් වෙච්ච ගමන් මං ඔයාලට හැම තොරතුරක්ම අරන් එනවා. දැනට මේ අපේ ගෙවල් වලට වෙන මේ සිද්ධි තමයි මං ඔයාලට මේ පෙන්නන්නේ. අපේ ගෙවල් වලටත් මාර මේ හුලන් තත්ත්වයක් තියෙන්නේ. පේනවනේ ගස් කඩාගෙන යනවා වගේ දඟලනවා. මේ වෙලාවෙද්දී මම මේ වීඩියෝ එක රෙකෝඩ් කරන වෙලාවෙද්දී ඇත්තටම කිසිම කනෙක්ෂන් එකක් නැහැ. කනෙක්ෂන් ඔක්කොම બ્લોක් වෙලා තියෙන්නේ. එතකොට කරන්ට් එකක් නැහැ ගෙවල් වලට කොහෙටවත්. ඔක්කොම මේ මට හිතන විදියට ගස් කඩන් වෙලා පාරට හරි මේ එතකොට හයිටේෂන් ලයින් එකට හරි මේ ගස් කඩන් වැටිලා ඒ හින්දා කරන්ට් එක මේ બ્લોක් වෙලා ඇති කියලා තමයි මට නම් හිතෙන්නේ. මේ වගේ දර්ශන පෙළම්ම මම තව ටික වෙලාවක් යද්දී ඔයාලට අරන් එන්න.